Hi everyone, welcome back to my YouTube channel. මේ ටිකේ පොඩ්ඩක් ඔයගලන්ට වීඩියෝස් හැම සතියෙම ගේන්න බැරි වුණා. හැබැයි ඉස්සරහට මම try කරනවා මේ එක දිගට ඔයගලන්ට මගේ vlogs ටික අරගෙන එන්න. ඉතින් මේ ඇවිල්ලා මම අද ඔයගලන්ට අරන් එන vlog එක මම ගිය අවුරුද්දේ මගේ ඔෆිස් එකේ ඉන්න යාළුවෝ දෙන්නෙක් එක්ක ගියපු trip එකක්. ඉතින් මේ first time තමයි ඉතින් අපි අතරම ඔෆිස් එකේ යාළුවෝ එක්ක එහෙම යන නැත්නම් ඉතින් අපි ඔෆිස් එකේ ඔෆිස් ට්‍රිප්ස් ගිහිලා තියෙනවා. හැබැයි මේ අපි ස්පෙෂලි මේක ඕගනයිස් කරගත්තා අපි තුන්දෙනා එක්ක පොඩ්ඩක් පොඩි ට්‍රිප් එකක් යන්න. ඉතින් බලන්නකෝ අද අපි කොහෙද යන්නේ කියලා ඔයගලන්ට පුළුවන් නම් ගෙස් කරන්නකෝ. අපි ගෙදරින් පිටත් වෙනකොට උදේ 10 මාට විතර වගේ මට මතක. ඉතින් අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් මොකුත් අරන් තිබ්බේ නැති නිසා යන ගමන් මොන හරි කන්න ඕනේ කියලා. ඒක නිසා අපි බ්‍රෙඩ් ටෝක් එකට ගියා. මහරගම බ්‍රෙඩ් ටෝක් එකට තමයි ගියේ. ඊට පස්සේ අපි කෙලින්ම අපේ ට්‍රිප් එක යන්න පිටත් වුණා. ඉතින් ඔයගලන් ගෙස් කරාද දන්නේ කොහොම හරි අද අපි යන්නේ ගෝල්. ඉතින් අපි අද ඉන්නේ ඒන්ජල් බීච් උණුවටන හොටෙල් එකේ. අපි හොටෙල් එකට එනකොට දවල් 1ට විතර ඇති. ඊට පස්සේ අපි කෙලින්ම රූම් එකට ගියා චෙක් ඉන් වෙලා. ඉතින් මේ තමයි අපේ රූම් එක. පොඩි රූම් ටුවර් එකක් ඔයගලන්ට පෙන්නන්නම්. මේ ඩබල් බෙඩ් එකක් තිබ්බා. ඒ වගේම අපි 3 දෙනෙක් හිටපු නිසා තව ඇඩිෂනල් බෙඩ් එකක් ඒගොල්ලන් සිංගල් බෙඩ් එකක් පස්සේ දැම්මා. ඉතින් දැන් ඔයගලන්ට පෙන්නන්නම් බාත්රූම් එක. ඇත්තටම මාර ස්පේෂස් ගොඩක් ඉඩ තියෙනවා ඒකේ. ඒ වගේම පොඩි අවුට්ඩෝර් ෂවර් ඒරියා එකකුත් තිබ්බා. ඉතින් මේ වගේම මේ මෙතන පොඩි තව ඒරියා එකක් තියෙනවා අවුට්ඩෝර් ඒරියා එකක් උත් එක්ක. එනම් පොඩි ප්‍රයිවට් ඒරියා එකක්. ඉතින් එතනත් අපිට රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ටී කොෆි තියෙනවා. ඒ වගේම ටීවී එකක් තියෙනවා. ඉතින් ටීවී එකෙන් තමයි අපි මේ ට්‍රිප් එකේ මාරු විදියට ප්‍රයෝජන ගත්තේ. ඊට පස්සේ ඒ වගේම මිනි ෆ්‍රිජ් එකක් තිබ්බා. ඊට පස්සේ තව ඇඩිෂනල් පිලෝස් තිබ්බා. ඒ වගේම සේෆ් එකක්, බාත්රෝබ්ස් වගේ ගොඩක් ඔක්කොම දේවල් තිබ්බා. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් පරක්කු වෙච්ච නිසා ලන්ච් එක රූම් එකේ ඉඳන්ම ගන්නවා කියලා. ඉතින් අපි ඕඩර් කරලා රූම් එකටම ගෙන්නගෙන අපි ලන්ච් එක ගත්තා. ඉතින් ලන්ච් අරගෙන මූවි එකකුත් බලලා ටිකක් හවස් වෙලා අපි ආවා බීච් එක ගාවට. මාර ලස්සනයි මෙතන මේ අර සන්සෙට් එකත් ඒ ටයිම් එකට එන හින්දා අපි ඉතින් පොඩ්ඩක් වෙලා එතන හොට් චොක්ලට් එකකුත් පිබී බලාගෙන හිටියා. ඇත්තටම මාර ලස්සනයි මේ view එක. ඉතින් මට කියන්න බැරුණා මගේ යාළුවෝ දෙන්නගේ නම් දෙක ish and such. අපි short form එකෙන්ම කියමු. ඒ දෙන්න එක තමයි ඉතින් මම මේ trip එක ආවේ. ඉතින් සජ්නන් ගොඩක් ෆොටෝස් ගත්තා. එයා ෆොටෝග්‍රැෆි කරනවා. ඉතින් ඒක නිසා සෑහෙන වෙලාවක් මුහුද දිහා බලාගෙන අපි හිටියා. ඊට පස්සේ තව ෆොටෝස් ටිකක් ගන්න ආවා අපි. මේක ඔයගොල්ලන් අනිවාර්යෙන් දැකලා ඇති. ගොඩක් දෙනෙක් ඒන්ජල් බීච් එකට ආවොත් මෙන්න මෙතන ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ අපි පොඩ්ඩක් එළියට ගියා. මොකද අපිට හවස මේ ගෝල් ෆෝර්ට් එකට යන්න කීකේ හිටියට යන්න බැරි වුණා. ඒක නිසා පොඩ්ඩක් එළියට ගිහිල්ලා රවුමක් දාලා ආයෙමත් ඉතින් හොටෙල් එකට ආවා.
ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා පොඩි චේන්ජ් එකකුත් දාගෙන ආයෙමත් එතනට ආවා. ඉතින් මේ පූල් ඒරියා එකත් එක්කම ලොකු සීටින් ඒරියා එකක් තියෙනවා. එදා ඉතින් DJ එකකුත් ප්ලේ කරා. ඊට පස්සේ අපි කොක්ටේල්ස් එකත් ඕඩර් කළා. මෙතන ඇත්තටම එදා හරි ලස්සනයි. අර ෆයර් එක ලස්සන ඩාන්සින් අයිටම්ස් වගේක් තිබ්බා. ඉතින් ඒවත් බල අපි රිලැක්ස් එකේ පොඩි chat එකකුත් දාගෙන හිටියා. මේ තමයි අපේ next day morning breakfast එක. අතරම කෑම ගොඩක් තිබ්බා. කොහොම හරි අමාරුවෙන් ඔක්කොම කාලා අපි රෙඩි වුණා. ඉතින් යන්න. ඊට පස්සේ කෙලින්ම අපි යන ගමන් ලන්ච් වලටත් නවත්තමු කියලා හිතලා මෙන්න මෙතනට ගියා. ඉතින් එතනත් සෑන්ලාවක් අපි හිටියා. ලන්ච් ඕඩර් කරලා කාලා පොඩක් රිලැක්ස් කරලා. ඉතින් ටග්ගාලා ඉතින් ඉවරුණා. ඉතින් එක දවසයිනේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ ටික වෙලාවකින් අපි පිටත් වුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. Thank you for watching.